අයිබෝවන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නා නේද? ඔන්න අද මම ඔයාලට අපි හැමෝම වගේ කන්න ආස කරන බිරියානි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේ බිරියානි එක හරිම රසයි, හදන්න මාරම ලේසියි. බිරියානි එකක් මුල්ම පාරට හදන කෙනෙක්ට උනත් මේ විදිහට හදාගත්තොත් පොඩ්ඩක්වත් වරදින්නේ නැතුව බිරියානි එකක් හදාගන්න පුළුවන්. බත් ඇට වෙන්නෙත් නැතුව ඒ වගේම බෙරි වෙන්නෙත් නැතුව ගානට ලස්සනට බිරියානි එකක් හදන විදිහ මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔයා මගේ වීඩියෝස් බලන්නේ අලුතෙන් නම් පළවෙනි තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔන්න වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනා පළවෙනි කමෙන්ට් එකක් දාගන්න අමතක කරන්න එපා. මුලින්ම මම මෙතන අරන් තියෙනවා මේ බිරියානි එක හදාගන්න අවශ්‍ය හාල් ටික. අපිට මේක සම්බා, කීරි සම්බා, ඒ වගේම බාස්මති හාල් වලින් හදාගන්න පුළුවන්. මම මේ තඹපු බාස්මති හාලක් තමයි අරගෙන තියෙන්නේ. මම මෙතනදී හාල් හුණ්ඩු දෙකක් ගත්තා මට අවශ්‍ය ප්‍රමාණයට. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හාල් ගන්න පුළුවන්. මම මේ හාල් ටික හොඳින් සෝදගෙන තියෙන්නේ. දැන් මම මුලින්ම මේ හාල් ටිකට වතුර එකතු කර ගන්නවා හොඳට වැහෙන ප්‍රමාණයට. අපි අනික් වැඩ ටික කරගන්නකම් විනාඩි 20ක් පැය භාගයක් වගේ කාලයක් මේක පෙඟෙන්න තියාගන්න ඕනි. ඒ අතරේදී අපි මස් ටික සීසන් කරගමු. මම මෙතන මස් ග්‍රෑම් 500ක් වගේ අරගෙන තියෙනවා. මස් හොඳ කෑලි වගේම කටුත් ගන්න. එතකොට තමයි මේ බිරියානි එකේ හරිම රස එන්නේ. මම දැන් මේ මස් ටිකට මුලින්ම එකතු කරගන්නවා ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් ටිකක්. සුදු ලුණු පික් 7-8ක් ඒ වගේම ලොකු ඉඟුරු කෑල්ලක් හොඳින් තලාගෙන එකතු කරගන්න. මම ඔක්කොම එකතු කරගන්නේ පොඩ්ඩක් ඉතුරු කරගන්නවා ටෙම්පරාදුවට. ඒ වගේම පොඩියට කපාගත්ත මිංචි කොළ ටිකකුත් එකතු කරගමු. මිංචි කොළ වගේම කොත්තමල්ලි කොළත් තියෙනවා නම් එකතු කරගන්න මේ වෙලාවෙදී. මල් ළඟ කොත්තමල්ලි කොළ තිබුණේ නැහැ. මම දැන් මේ එකතු කරගන්නේ බැදගත්තු ලූණු ටිකක්. ඉතින් අපි ලූණු ඒ වගේම මුද්දරස් පලං, කජු එහෙම නැත්නම් රට කජු ටිකක් කලින් බැදලා තියාගන්න ඕනේ. එතකොට ලේසි. බැදගත්තු ලූණු ඔක්කොම එකතු කරගන්න එපා. බත් එකට දාගන්න ටිකක් තියාගන්න. දැන් අපි අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු එකතු කරගමු. මම මෙතනදී මිරිස් කුඩු මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. ඉතින් ගොඩාක් සැරකන්න අකමැති කෙනෙක් නම් මේස හැන්දි භාගයක් වගේ එකතු කරගන්න. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්න මේ වෙලාවේදී. ඊට පස්සේ මම මේ එකතු කරගන්න හදන්නේ බිරියානි පවුඩර්. මට හම්බුනේ මේ බොම්බේ බිරියානි මසාලා කියන එක. ඔයාලා බිරියානි පවුඩර් ගනිද්දී හොඳ වර්ග එකක් බලලා ගන්න. මම බිරියානි පවුඩර් මේස හැඳි 2මාරක් 3ක් වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඔයාලට පේනවා ඇති මේ බිරියානි පවුඩර් එකේ කුරුඳු වෙනසල් කරාමු නැටි හැමදේම තියෙනවා. ඒ නිසා මම ආයේ වෙනම මස් එකට මේ දේවල් එකතු කරගන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මස් එකට කුරුඳු පොතු කෑල්ලක් ඒ වගේම කරාමු නැට්ටක් එනසල් කරලක් වගේ එකතු කරගන්න. දැන් අපි මේකට කර්ඩ් එකතු කරගමු. කර්ඩ් නැත්තම් යෝගට් පාවිච්චි කරන්නත් පුළුවන්. මම පුරවලා මේස හැඳි 3ක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම අන්තිමට මම අම්මිරිස් කරල් 3-4කුත් එකතු කරගන්නවා. මේ වගේ මැදින් පොඩි කැපුම් පාරක් දාලා ඊට පස්සේ අපි මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වගේ අතින් හොඳට අනා ගන්න. ඉතින් මේ වගේ මස් ටික හොඳට අතින් අනාගත්තට පස්සේ අපි මේ ටිකත් විනාඩි 20ක් 25ක් වගේ කාලයක් සීසන් වෙන්න තියාගන්න ඕනේ. මේ අතරේදී අපි බත් ටික හදාගමු. මම දැන් මෙතන ඉස්සල්ලා පෙඟෙන්න තිබ්බ හාල් ටික අරන් තියෙනවා. දැන් මේ හාල් ටික ටිකක් පෙඟිලා තමයි තියෙන්නේ. අපි මේ හාල් ටික 80%ක් වගේ ඉදව ගන්න ඕනේ. තනිකරම හාල් නෙමෙයි මස් දෙකුඩට එකතු කරගන්නේ. 80%ක් වගේ ඉදවගත්ත බත් ටික තමයි අපි මස් දෙකුඩට එකතු කරගන්න ඕනේ. එතකොට මේ බිරියානි එක බෙරි වෙන්නෙත් නැතුව ඇට වෙන්නෙත් නැතුව හොඳට මල් වගේ හදාගන්න පුළුවන්. මුලින්ම බිරියානි එකක් හදන කෙනෙක්ට උනත් මේක තමයි ලේසිම විදිය. දැන් අපි මේ හාල් ටික ලොකු භාජනයකට එකතු කරගන්න ඕනේ. මම රයිස් කුකර් එකේ පොට් එක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපි වතුර එකතු කරගන්න ඕනේ. අපි හාල් ප්‍රමාණයට වතුර එකතු කරගන්නේ නැහැ මෙතනදී. වතුර ටිකක් වැඩිපුර තමයි එකතු කරගන්න ඕනේ. දැන් අපි මේකට බටර් එකතු කරගන්න ඕනේ මේස හැඳි 2ක් වගේ. මේ වගේ ලොකු කුරුඳු පොතු කෑල්ලක්, කරාමු නැටි 2ක්, ඒ වගේම එන්සල් කරල් 2කුත් එකතු කරගන්න. රස අනුව ලුණු ස්වල්පයක් සහ මං කරපිංචා කොළ ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට තියෙනවා නම් ලොකු රම්ප කෑල්ලකුත් එකතු කරගන්න අනිවාර්යෙන්. අන්තිමට මම මේ වගේ සූදුරු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ඒ වගේම මේ වගේ පොඩි සාදිකා කෑල්ලක් අරගෙන ඒකෙන් පොඩ්ඩක් ග්‍රේට් කරලා මේ විදියට එකතු කරගන්නවා. ඉතින් සාදිකා වැඩි කරගන්න එපා. බිරියානි එකේ රස වෙනස් වෙන්න පුළුවන්.
ඔන්න දැන් මම මේ ටික ලිපේ තියාගත්තා. අපි දැන් සාමාන්‍ය ගින්දරේ විනාඩි 10ක් වගේ මේ ටික උයා ගන්න ඕනි. මේ බත් ටික 80%ක් වගේ තමයි ඉදව ගන්නෙ. ඊටු 20% මස් එකේ තියෙන ග්‍රේවි එකත් එක්ක හුමාලෙන් තමයි තැම්බෙන්නේ. එතකොට මේ බිරියානි එක පොඩ්ඩක්වත් බෙරි වෙන්නෙත් නැතුව ඒ වගේම ඇට වෙන්නෙත් නැතුව හොඳ ලස්සනට තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ බත් ටිකේ යන්තම් බුබුලු දානවා. වතුර ගතියත් ගොඩක්ම හිඳිලා නැහැ. දැන් මේ බත් ටික ගානට තැම්බිලා තියෙන්නේ මම ලිප ඕෆ් කරගන්නවා මේ වෙලාවෙදී. ඉතින් අපි මේ හාල් ටික කලින් පෙගෙන්න තිබ්බ නිසා මේ වෙලාවෙදී ගොඩාක් වෙලා ඉදව ගන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ගින්දරේ විනාඩි 10ක් 12ක් වගේ තිබ්බනම් ඇති. මේ බත්තටේ පොඩි හය ගතියක් තියෙනවා තාම. ඒක අන්තිමට හුමාලෙන් ගානට තැම්බෙනවා. ඒ නිසා මේ වෙලාවෙදී අපි වතුර ටික බේරලා අයින් කරගමු. දැන් අපි එහෙනම් මේ බිරියානි එක හදාගමු. ඒකට මම රයිස් කුකර් එකේ පොට් එකම තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට කැමති භාජනයක් ගන්න පුළුවන්. මේ වගේ නොන් ස්ටික් භාජනයක් නම් ගොඩක් හොඳයි. මම දැන් මුලින්ම මේකට තෙල් එකතු කරගන්නවා මේස හැන්දක් විතර. බටරුත් එකතු කරගන්නවා මේස හැන්දක් වගේ. තෙල් ටික පොඩ්ඩක් රත් වෙද්දී ඉස්සෙල්ලා ඉතුරු කරගත්ත ඉඟුරු සුදු ලුණු ටික මම එකතු කරගන්නවා. ඒ වගේම ලුණු ගෙඩි භාගයක් වගේ කපලා එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරන ගමන් පොඩ්ඩක් ටෙම්පරාදු කරගමු. ඒ ටික තප්පර කීපයක් ටෙම්පරාදු වුණාට පස්සේ දැන් මම මේකට පොඩි තක්කාලි ගෙඩියක් කපලා එකතු කරගන්නවා. ඔයාලා තක්කාලි කන්න කැමති නම් ලොකු ගෙඩියක් වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි ආයෙමත් හොඳින් කලවම් කරලා මේ ටික විනාඩියක් වගේ ටෙම්පරාදු කරගමු. දැන් අපිට පුළුවන් ඉස්සෙල්ලා සීසන් වෙන්න තිබ්බ මස් ටික එකතු කරගන්න. මේ වෙලාවේදී මම ගම්මිරිස් කුඩු පොඩ්ඩකුයි කහ කුඩු පොඩ්ඩකුයි එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න. දැන් මේ වගේ මස් එකට අපි වතුර පොඩ්ඩක් එකතු කරගමු. ඉස්සෙල්ලා මස් ටික තිබුණු භාජනයටම තමයි මම මේ වතුර පොඩ්ඩක් දාලා එකතු කරගන්නේ. මෙතනදී වතුර ගොඩක් එකතු කරගන්න එපා යාලා. මස් ටික හොඳින් තැම්බිලා පොඩි ග්‍රේවි එකක් ඉතුරු වෙන තරමට වතුර එකතු කරගන්න. මොකද මස් වලිනුත් වතුර උනනවනේ. ඒ නිසා වතුර ගොඩක් එකතු කරගන්න අවශ්‍ය නැහැ. දැන් පියනකින් වහලා සාමාන්‍ය කින්දරේ මස් ටික උයාගමු අපි. ටික වෙලාවකින් පියන ඇරලා බලන්න ඔයාලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වෙලාවේදී මස් එකට හොඳ පාටක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරිම සුවඳයි. තාම මේකේ හොදි ගතිය වැඩි. මස් ටිකත් තව පොඩ්ඩක් තැම්බෙන්න ඕනි. ඒ නිසා අපි තව පොඩ්ඩක් වහලා තියාගමු. ඉතින් මේ මස් එකේ හොදි ගතිය වැඩි වුණොත් අපි බත් ටික දැම්මට පස්සේ බත් ටික බෙරි වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට හොදි ගතිය හිඳෙන්න තියාගන්න ඕනි. දැන් අපි ආයෙමත් පියන ඇරලා බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති ඉස්සලට වඩා දැන් ග්‍රේවි එක අඩු වෙලා. මේ ප්‍රමාණය හොඳටම ඇති. මම දැන් මේ මස් එක උඩට බත් ටික එකතු කරගන්න හදන්නේ. මේ වගේ මුලින්ම බත් ටිකක් එකතු කරලා ඒක උඩට මම බැදගත්තු ලුණු, මුද්ද රස බලන් ඒ වගේම මිංචු කොළ ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ තමයි අනෙක් බත් ටික එකතු කරගන්නේ. අන්තිමටත් මම බැදගත්තු ලුණු ටිකක් දාගන්නවා. ඉතින් මේ මස් වල තියෙන ග්‍රේවි එකෙන් බත් ටික හොඳට තැම්බෙනවා. ඊටු 120 අපිට මේ මස් වල තියෙන ග්‍රේවි එකෙන් උයා ගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරගන්නේ සැෆ්‍රන් වතුර ටිකක්. සැෆ්‍රන් රේණු කීපයක් වතුර එක්ක පොඟවලා තමයි මේ එකතු කරගන්නේ. ඉතින් මේක නම් අවශ්‍යම නැහැ. මම තිබ්බ නිසා එකතු කරගත්තා. ඔයාලට පුළුවන් කැමති නම් බිරියානි කලරින් එකෙන් බිඳු දෙක තුනක් එකතු කරගන්න. එහෙම නැත්නම් එක් කිලෝ කලරින් එක පාවිච්චි කරන්නත් පුළුවන්. මේ කිසිම දෙයක් නැතත් ප්‍රශ්නයක් නැහැ. මේ බිරියානි එකට ලස්සන පාටක් එනවා. දැන් අපි හොඳින් තද වෙන පියනක් වහගමු. පියන මේ වගේ පොඩි සිදුරක් තිබුණ නිසා මම ඒකත් ආවරණය කරගන්නවා. දැන් ලිප හොඳටම අඩු කරගන්න. මද ගින්න විනාඩි 15ක් වගේ අපි මේක තියාගන්න ඕනේ. අන්න මේ තියෙන්නේ විනාඩි 20කට විතර පස්සේ මම මද ගින්නේ විනාඩි 20ක් වගේ තියාගත්තා. ඉතින් ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මද ගින්නෙම මේක තියාගන්න. නැත්තම් යට කර වෙන්න පුළුවන්. දැන් මම බත් ටික මේ වගේ හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔයාලා බාස්මති හාල් නම් පාවිච්චි කරේ පරිස්සමෙන් කලවම් කරගන්න බත් ඇටේ කැඩෙන්නේ නැති වෙන්න. යට තියෙන මස් ටිකත් එක්ක මේ බත් ටික හොඳට මිශ්‍ර වෙන්න ඕනි. ඒ වගේම තමයි බත් ටික මේ වෙලාවේදී හොඳින් තැම්බිලා තියෙන්නේ. බත් එකේ යට ගතියක්වත් ඒ වගේම පොඩ්ඩක්වත් බෙරි වෙලත් නෑ. ඔයාලට පේනවා ඇති. අන්න මම මේ විදිහට හොඳට කලවම් කරගත්ත බත් එක මම මේ විදිහටම තවත් විනාඩි 10ක් වගේ වහලා තියාගන්නවා මද ගින්නෙම.
බත් එකේ පොඩි තෙත ගතියක් තියෙනවා කියලා හිතුනොත් මේ විදිහට කලවම් කරගත්තට පස්සේ ආයෙමත් විනාඩි 10ක් වගේ වහලා තියාගන්න පුළුවන් අපිට. මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ. දැන් අපි පියන ඇරලා බලමු. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බිරියානි එක ගානට හැදිලා තියෙනවා. බත් එකේ පොඩි තෙත ගතියක්වත් නැහැ. බත්තට මේ වගේ හොඳින් වෙන් වෙනවා. ඒ වගේම තමයි මගේ භාජනයේ යට පොඩ්ඩක්වත් කර වෙලා නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. පොඩ්ඩක්වත් අල්ලලා නැහැ. ඒ නිසා තමයි මං කිව්වේ මද ගින්නෙම තියාගන්න කියලා. එහෙම තියාගත්තොත් යට අල්ලන්නෙත් නැතුව, බත් එක ඇට වෙන්නෙත් නැතුව ගානට මේ බිරියානි එක හදාගන්න පුළුවන් අපිට. දැන් අපිට තියෙන්නේ මේ බිරියානි එකේ රස බලන්න. මම මේ බිරියානි එක කන්නේ තම්බපු බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තරේ තම්බලා වටේ පොඩ්ඩක් බැද ගන්න ඕනේ. ඒ වගේම රයිතා එක්කුත් හදාගත්තා. බැදගත්තු ලූණු මුද්ද රස බලන් ටිකකුත් උඩින් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් චිකන් ග්‍රේවි එකක් වගේ හදාගන්නත් පුළුවන් මේක කන්න. ඉතින් අනිවාර්යෙන්ම හදලා බලන්න මාරම රසයි මේ බිරියානි එක. පළවෙනියටම හදන කෙනෙක්ට උනත් වරදින් නැතුව මේ විදිහට හදාගන්න පුළුවන්. හරිම ලේසි හදන්න මේක. එහෙනම් ඉතින් හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ මේක් විත් මදු Facebook page එක වගේම TikTok page එකත් follow කරන් යන්න අමතක කරන්න එපා. මම යටින් තියෙන description එකේ link දාන්නම්. එහෙනම් ආයෙමත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.